Jindara අවුලවන්න නොව නිවන්න. අයිබෝන් සහෝදරයා. ආයිබෝන්. අද පටන් ගත්තේ මේ අපිව බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට උත්තරයක් දෙන්නත් එක්ක. මොකද දන්නවද සහෝදරයා හේතුව? නෑ මොකක්ද හේතුව? හේතුව අර ඊයේ අපි වීඩියෝ එකක් කරානේ. කුඩු නෑ කියලා අර බොරුවට කෑ ගහන අයට අපි ලයිව් පෙන්නුවනේ එම මොහොතේම ඇමතුම් දාලා වඩු නැද්ද මොකද වෙලා තින්නේ කියලා. වඩු දිනවා කියලා අපි ඔප්පු කරානේ. හරිද? එතකොට ඒකෙදි සමහරු කියලා තිබුණා මේ මූණ වහගෙන බයේනේ උඹලා පුළුවන් නම් වීරියෝ නම් මූණ ඇරලා කරපල්ලා අරක මේක එහෙම ලයින් එකක්. එහෙම තිබුණා. එතකොට අර අනිත් එක්කෙනා මූණ පිටිපස්ස හරවලා ඉන්නේ අනම්මනම් එහෙම කතාවක් තිබුණා. දැන් මේක ක්ලියර් කරන්න ඕනේ මේ සමාජෙට. හරිද? මුලින්ම ඔයා කියන්නකො ඇයි ඔයා මූණ පෙන්වන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ මං කියන්න. මං ඉතින් මූණ පෙන්වන්න නැති හේතුව තමයි ඉතින් මේ කරන්නේ ඉතින් අන්ඩර්වර්ල්ඩ් එකත් එක්ක වගේ යන සෙල්ලමන්නේ නේ. මොකද මේ කෙලින්ම ඉතින් කෙනෙක්ගේ නමක් නොකියුවට ඔව් අපි දැන් මූණ අනිත් පැත්ත හරවන් කියන්නේ ඊට පස්සේ නැත්තම් සමාජගත වෙනවනේ දැන් මූ තමයි මේක එල්ල කරේ කියලා. ඔව් මම අනිවාර්යෙන්ම ඔප්පු කරලා පෙන්වන්නේ දැන් බඩු තියනවා කියලා. තියෙනවයි කියලා. ඔව් ඒ මිනිස්සු භාවක නිකමනාරි බැලුවොත් ඔව් අම්මේ මගේ නම්බරය මෙන්න මූ වැඩ වගේ පෙන්වලා දිනවා. කියලා ඊට පස්සේ බලයි කවුද මේ වගේ වැඩක් කරේ කියලා. ඔව් අපේ ඉතින් පාරකට ගැවසෙනවනේ ඉතින්. ඔව් ඒ නිසා තමයි මම නම් අනිත් පැත්තට ලින් තීරණය කරේ. හරියට හරි. එතකොට දැන් මේකෙදි දැන් ඔබේ සහ මගේ ඩිස්කෂන් වල මේක පොඩ් ක්ලාස් එකක් නොවුනත් පොඩි ක්ලාස් එකක් වගේ වැඩක්නේ. එතකොට ඒකෙදි විවිධ අයගේ නම් විවිධ අවස්ථාවන් වලදී සඳහන් කරලා තිබෙනවා මා. එතකොට අන්න ඒ විවිධ අවස්ථාවන් වලදී විවිධ පාර්ශවයන්ගෙන් තර්ජන එල්ල වෙලා තිබෙනවා. එතකොට අන්න ඒ සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය දැනුවත්. විශේෂයෙන්ම මාහට මරණ තර්ජන ආවයි කියන බවට එහෙම තොරතුරු තිබුණේ මට මේ ඩිරෙක්ට්ම කෙලින්ම කතා කරලා කියලා හෝ එහෙම මොකුත් නෙවෙයි. හැබැයි ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලින් විශේෂයෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදා බුද්ධි කොට්ටාශය, එතකොට ඔය වගේ විවිධ තැන්වලින් අන්න එහෙම චාමික පිටිපස්සේ යම් යම් අය පන්නනවා කියන එකට තොරතුරු තිබුණා සහෝදරයා. හරිද? එතකොට ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඊට අමතරව කොළඹ අපරාධ කොට්ටාශයේ මිරිහාන විශේෂ විමර්ශනයේ එතකොට බස්නාහිර දකුණු අපරාධ කොට්ටාශයේ එයින් එහාට ගියාට පස්සේ ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි බලකායේ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි බලකායේ එතකොට අන්න ඒ අය දැනුවත් මේ සම්බන්ධව ඒ තැන්වල ගිහිල්ලා අපි කට උත්තර පවා දීලා තිබෙනවා. එතකොට මේ මූණ පෙන්නිල්ල එච්චර හොඳ වැඩක් නෙවෙයිනේ. මොකද මේ කරන්නෙත් එහෙම ලේසි පාසු වැඩක් නෙවෙයිනේ ඔය කිව්වට. කවුරුත් කියයි. නේද? නම් ලේසි ඕන කෙනෙකුට. හැබැයි ජීවිතයක් තියෙනවනේ ඕන කෙනෙක්ගේ. දැන් වැඩේ කියන්නේ මේක කරන්නේ මේ නිකන් නෙවෙයිනේ. රටේ ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය රකින්න තැනට උදව් කරන්න. එතකොට එහෙම උදව් කරන්න නම් ජීවත් වෙලා ඉන්න එපා. නේද? අන්න ඒ හින්දා මූණ පෙන්වන්න නැත්තේ එහෙම බයකට නෙවෙයි අවදානමට පෙර සූදානම් හොඳයි නේ සහෝදරයානේ. අනිවාර්යයෙන් මේක හොඳයි නේද පොඩි අනිවාර්යයෙන්ම. ඔබේ අදහස මොකක්ද? ඔබේ මූණ නොපෙන්නිල්ල ගැන මේ කට්ටියට මතුවෙන ප්‍රශ්නේ ගැන. ඔව් ඒක කියන කට්ටියට කියන්න ලේසි. ටයිප් කරන එක විතරයි තියෙන්නේ නේද? දැන් ටයිප් කරන එක විතරයි දැන් අපිනේ අවදානම වරන් තියෙන එක. අනිවාර්යයෙන්. ලේසි ඉතින් ටයිප් කරන කට්ටියට ඔක් කියන්න ලේසි. අයි කොහොම මූණ පෙන්වන්න නැත්නම් මෙහෙමයි කිය. ඔව්. ඒ වලට අපේ අවදානම වරන් තියෙන විතර අපි මේ කෙලින්ම කතා කරලා කෙලින්ම ඔප්පු කරලා පෙන්වුවානේ අර ජාලය මද්දව්වේ ජාලේ කට්ටියත් එක්ක. ඔව්. ඒගොල්ලන්ට ඉතින් අපිට ගේමක් ගන්න මහ ලොකුට නෙමෙයි. මද්දව්වේ පොඩක් විසික් කරේ ගම. අපේ අතක් පහක් අයින් කරන්න පුළුවන්. ඒක නිසා තමයි අපි අනිත් පැත්ත හැරලා ඉන්න තීරණය කළේ. හරි. අපි අනිත් පැත්ත හැරිලා හිටියත් අපි මූණ නොපෙන්න හිටියත් අපි ඇත්ත පෙන්නනවා මේ රටේ පාතාලයේ සහ මද්‍රව්‍ය ජාවාරමේ තත්ත්වය. නැව් ගණන් අහුවෙනවා, අරවා මේවා අහුවෙනවා, කන්ටේනර් පිටින් අහුවෙනවා. දැන් ඔය තීනවයි කියලා කියනවා නිෂ්පාදනාගාර පවා නේ. ඔව් ඒක. ඒ සියලු දේවල් සම්බන්ධව අනාවරණය කරද්දී
ඔවුන් සමගම කතා කරලා ඔවුන් සමගම ඩීල් දාලා ඒ කියන්නේ ඩීල් දාලා කියලා කියන්නේ මේ වෙන එකකට නෙමෙයි ඔවුන්ගේ ජාවාරම අල්ලන්න නේද අනිවාර්යයෙන් ගින්දර අන්න එහෙම අපිට අහුවෙච්ච ඕන තරම් ඉන්නවා ඒ හින්දා දැන් ওই පහුගිය දවස්වල දැක්කනේ මොකක්ද තත්ත්වය කියලා කට්ටිය කොහොමද එන්නේ ආගියුමන්ට් එකට ඊට පස්සේ ඒගොල්ලෝ දෙන වහසි බස් කොහොමද කියලා නේ හැබැයි ගින්දර වචන වලට බය නැහැ මේ ගිනි ගොඩේ läග්ගේ පිච්චෙන බව දැන තමයි පැහැදිලිද අනිවාර්යයෙන් හැබැයි රට අවුලවන්න නොමෙයි රට නිවන්න මේ ගේම් එකට බැස්සේ සහෝදරයා තව පොඩ්ඩක් පැහැදිලි කරමු ඇයි අපි මෙහෙම මූණ නොපෙන්නා මේ ගේම් එකේ ඉන්නේ ඉතින් අපි සමාජයට හොඳ ආදර්ශයක් දෙන්න තමයි ඉතින් මුලින්ම කතා කරේ මම ඉතින් හෙරොයින් සම්බන්ධයෙන් හෙරොයින් තියනවා නිකරුණේ පොලිසිය නඩු දානවා ඒවත් සම්බන්ධයෙන් කතා කරන්නේ ඔය සම්බන්ධයෙන් කතා කරද්දි මේවා ඉතින් දැනගත වෙනකොට අනිවාර්යෙන් බලනෝනේ කවුද මේ කතා කරන්නේ කියලා දැන් මූණ පෙන්නලා කතා කරුවොත් මම මාව අඳුර ගන්නවා අනිවාර්යෙන් පාරවල් කොට යද්දි මූ තමයි දාන වීඩියෝ එක කරේ කියලා ඔව් ඒතකොට අවදානමක් තියෙනවනේ කෙලින්ම ජීවිත අවදානමක් තියෙනවා අනිවාර්යෙන්ම ජීවන අවදානමක් තියෙනවා මොකද මේ දැන් ඊයේ කරපු අපි වීඩියෝ එකේදී ලයිව්ම පෙන්වන්නේ කෝල් අරගෙන මේ කට්ටිය බිස්නස් වලට කොහොමද කිව්වේ කියලා. ඔව්. සල්ලි දාපයි කවුන්ට් එකේ විශ්වාසයක් ඇති වෙන්නේ. කෑල්ල තියෙන ලොකේෂන් තියෙන අයියලා ඊයේ පෙන්වුවේ නේද අපි? ඒ විශ්වාසයක් උඩනේ දැන් ඉතින් ඒ විශ්වාසෙත් කෙසේ වෙතත් උන්ගේ විශ්වාසය වැඩක් නැහැ. නමුත් ඉතින් ඒගොල්ලන්ට ගේමක් ගන්න පුළුවන් නේ මත්ද්‍රව්‍ය කෑලි 33ක් විසික් කරේ ගමන් එන්න මේ අදාළ පුද්ගලයා මුණ පෙන්නලා දුන්නා නම් ඉතින් ඒ දේ වෙනවනේ. අනිවාර්යෙන්ම හොයලා ගහනවා අනිවාර්යෙන්ම. මොකද මේ රාකපාණි කියලා උන්ගේ ජාලේ කඩා කප්පා කරන්නේ කියලා ඉතින්. ඒ නිසා තමයි මුණ නොපෙන්නන්න තීරණය කරේ. ඔය කියන කට්ටියට ඉතින් මැසේජ් එක ටයිප් කරලා මේ කමෙන්ට් එකක් දාන එක මාළු බලන්නේ නෙමෙයි. ඔව්. අපිට තමයි අවධානය තියෙන්නේ. ඒකයි ඉතින් හරි පැත්තට තීරණය කරන්නේ. අනිවාර්යෙන්ම. එතකොට දැන් ගොඩක් කට්ටිය ෆොටෝ දාලා බලාපොරොත්තු වෙනවනේ ලයික් එකක් බලාපොරොත්තු වෙනවා කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා ෂෙයා එකක් බලාපොරොත්තු වෙනවනේ. දැන් අපිට ඕක බලාපොරොත්තු වෙන්න බෑ අපිට කෙලින්ම බලාපොරොත්තු වෙන්න තියෙන්නේ වෙඩිම තමයි. ඔව් අනිවාර්යයෙන්. එතකොට එහෙම ඒවනම් ඉතින් කීයටවත් කරන්නේ නැහැ කවුරුවත් බලාපොරොත්තු වෙන්න එපා චාමිකගේ මූණ චාමික එළියට දායි කියලා මොකද අර පාතාලේ මගේ වැඩ හරහා වැදිච්ච අය පහුගිය දවස්වල ඔය දැම්මනේ ෆොටෝ එකක් දෙකක් එළියට ඔව් නේද දාලා දුවනේ ඒව දාලා තිබුණානේ එතකොට අන්න ඉතින් හොයාගන්න කට්ටිය හැබැයි අපි සෝබාදහමත් එක්ක ජීවත් වෙන්නේ මේකේ අපි ආරක්ෂා කරගන්න ඕන අපේ රටේ අනාගත පරම්පරාව එහෙම නැති වුණොත් එහෙම මේක තනි කරම මෙක්සිකෝවක් වෙනවා. ඔව් අනිවාර්යෙන්. එහෙම වුණාට පස්සේ ආයි වැඩක් නැහැනේ රටකට යන කලක් නැහැ. කලක් නැහැ. අර ඇමරිකාවේ පේනවනේ එක ප්‍රදේශයක් වෙන් කරලාම දාලා තියෙන්නේ නේද? තනි කරම. එතකොට මාෆියානේ ඒවැ ක්‍රියාත්මක වෙන්නේ. ඔව් තනි කරම මාෆියා. ඔව්. එතකොට දැන් මේකේ පාතාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම තව දුරටත් නැගෙන එක නවත්ත ගන්න, පාලනය කරගන්න ගින්දර වගේ උදව් කරනවා. මොකද හේතුව අවුලවන්න නොව නිවන්න කියන තේමාවෙන් යන නිසා. හරිද? එතකොට අන්තිමටම කියමු ඉතින් මූණ දානවද නැද්ද මොකද එහෙම කියලා. සහෝදරයා ඔයාගේ තමයි අදහස ඕන හොඳට පොඩ්ඩක් මේ දැනෙන්න කියන්න ඕන මේක. දැනෙන්න කියන්නේ ඉතින් කියන්න තියෙන ඉතින් ඔය කියන කට්ටියට ඉතින් කොහොමවත් ඉතින් මූණ පෙන්නන්න බෑ. ඔව්. මූණ පෙන්නුවොත් ඉතින් ඒගොල්ලෝ එන්නේ නැහැ මේ මට ආරක්ෂාව දෙන්න නේද? අනිවාර්යයෙන්. ඒ නිසා මගේ ආරක්ෂාව මං සතුයි සේෆ්ටි ෆස්ට් කියලා. අනිවාර්යෙන් අනිත් පැත්තට ඉන්නවා ඉතින්. ඉස්සරහට ඉතින් මේකට සපෝට් එකක් දීගෙන ඉන්නේ ඉතින් මද්ද්‍රව්‍ය නවත්තනවා නම් ලොකු දෙයක් ඉතින් ලංකාවේ. අනිවාර්යයෙන්. තමා හිසට තමා අතමයි සෙවණැල්ල කිව්වනේ. අනිවාර්යෙන්. හරිද? අන්න ඒක අපි කරගන්න. අපේ ආරක්ෂාව බලා ගන්නම් ඔබ අපේ මූණ හොයන්න ලෑස්ති වෙන්න එපා. අපි දෙන තොරතුරු වලින් දැනුවත් වෙලා මේකට උදව් කරන්න. මේක මේ කියන සාක්ෂිත් එක්ක පෙන්නන තොරතුරු සම්බන්ධව පමණක් සැලකිලිමත් වෙන්න අපේ මූණ හොයන්න එපා. මොකද හේතුව මේක මේ චිත්‍රපටයක් ටෙලිනාට්‍යයක් නෙවෙයිනේ මූණු බලලා ගන්නනේ. ඔව් අපේ නළුව වෙන කරන දේවල් නෙවෙයි. නෙවෙයිනේ. අපේ කිසිම නළුකමක් නැහැ. හැබැයි අපේ බලුකණුත් නැහැ. අන්න ඒ නිසා අපි කියන්නේ ඔය ෆේක් වලින් මේ ඇවිල්ලා ගහන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ ඇත්තට එන්න මූණට එනවා නන්නේ. ඔව් අනිවාර්යයෙන්. අපි කියන්නේ අපි බය නැහැ කාටවත්. එහෙමනේ? අනිවාර්යයෙන්. මොකටද බය වෙන්නේ? කිසි කෙනෙකුට බය නැහැ. මොකද අපි කරන්නේ වරදක් නෙවෙයි. වැරදක් කරොත් තමයි බය වෙන්නේ. ගින්දර අවුලවන්න නොව නිවන්න